ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ මම කොහොමද වෙනස්ම විදියකට හතු ඩෙවල් එකක් හදාගන්නේ කියලා. මම අද මේ හතු ඩෙවල් එක හදන්නේ ඇබලෝන් කියන හතු වර්ගයෙන්. මම මේ හතු වර්ගයෙන් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. මුලින්ම මම හතු ටික හොඳට හොදගෙන තෙතමිරි කළා තීරු වලට කපා ගන්නවා. තව මම මේකට සිහින්ව ලියාගත්ත බීලුණු ගෙඩි 2ක්, සුදු ලුණු බික් 6ක්, තක්කලි ගෙඩියකින් භාගයක්, මාළු මිරිස් කරලා, කෑලි මිරිස් තේ හැඳි 3ක්, ගම්මිරිස් තේ හැඳි 1ක්, සීනි තේ හැඳි 1මාරක්, ලුණු රස පදමට, සෝයා සෝස් තේ හැඳි 1ක්, ඔයිස්ටර් සෝස් තේ හැඳි 1ක්, තක්කලි සෝස් මේස හැඳි 2මාරක් ලෑස්ති කර ගන්නවා. අපි දැන් බලමු කොහොමද මේ ඩෙවල් එක හදාගන්නේ කියලා. මුලින්ම මම ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි 3ක් දාලා හොඳට රත් කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේකට සුදු ලුණු ටික දාගෙන රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. ඊට පස්සේ මම මේකට හතු ටිකයි බීලුණු ටිකයි දාගෙන මිනිත්තු 10ක් විතර උයා ගන්නවා. හතු ටිකයි බීලුණු ටිකයි හොඳට තැඹුණාට පස්සේ මම මේකට මිරිස් පහේ ටිකයි මාළු මිරිස් ටිකයි දාලා හොඳට කලවම් කර ගන්නවා. දැන් සෝස් ටිකයි තක්කලි ටිකයි දාලා මිනිත්තු 2-3ක් මද ගින්දරෙන් උයා ගන්නවා. මේ තමයි මම වෙනස්ම විදිහකට හතු ඩෙවල් එකක් හදාගන්න විදිහ. ඔයත් කැමති නම් මේ විදියට හදලා බලන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.